මගේ නම W ලසිත දිලාන් මදුශංක NIC නම්බර එක 2003 142 10 570 Godzilla full time badge එක කොළඹ branch මෙතනදී දැන් කතා කරන්න යන්නේ ප්‍රොජෙක්ට් එකට අදාළව selling history page එක responsive විදිහට ඩිසයින් කරගෙන තියෙන්නේ කොහොමද කියලා මෙතනදී selling history.php ෆයිල් එක ගැන කතා කරොත් head එක යටතේ title එක add කරගෙන තියෙනවා selling history admins eShop විදිහට ඊට පස්සේ මෙතන custom css file එක bootstrap css file එක වගේ style sheets ටික link කරගෙන තියෙනවා ඊට පස්සේ icon එකක් link කරගෙන තියෙනවා body එක යටතේ background color එක මේ විදිහට color code එකක් background image එක linear gradient විදිහට add කරගෙන තියෙනවා main div එක container fluid විදිහට බස් sub div එකක් add කරගෙන තියෙනවා class row class එක row විදිහට ඊට පස්සේ මෙතන තවත් div එකක් ඇතුලේ text එක center විදිහට bg light විදිහට text primary fw bold විදිහට selling history කියලා label එකක් add කරගෙන තියෙනවා ඊට පස්සේ search by invoice id විදිහට label එකක් from date විදිහට label එකක් to date විදිහට label එකක් ඒ විදිහට add කරගෙන තියෙනවා මෙතනදී ඊට පස්සේ on clicks add කරගෙන තියෙනවා find selling සහ selling report විදිහට find button එකට සහ report button එකට අදාළව ඊට පස්සේ තවත් div tags ඇතුලේ මේ විදිහට labels set කරගෙන තියෙනවා invoice id product එක buyer amount එක quantity එක විදිහට ඊට පස්සේ මෙතන php script එක ඇතුලේ programming part එකක් කරගෙන තියෙනවා ඒක ඊළඟ වීඩියෝ එකේදී explain කරනවා selling history එකේ programming process එක explain කරනකොට මෙතනදී label එක ඇතුලේ invoice id එක ඊට පස්සේ මෙතනදී title එක user ගේ email එක user ගේ name එක buyer ගේ name එක total එක quantity එක මේ විදිහට add කරගෙන තියෙනවා ඊට පස්සේ අවසානයේට buttons කීපයක් add කරගෙන තියෙනවා confirm order button එක packing button එක dispatch button එක shipping button එක delivered button එක විදිහට ඒක disable විදිහට add කරගන්නවා අවසානට delivered වෙන නිසා මේ විදිහට ඊට පස්සේ pagination part එක add කරන දෙනවා මම මෙතන කලින් වීඩියෝස් වල nav area label යටතේ nav bar එකක් ගැන කියන්නේ නැති නමුත් nav bar එකක් ගැන නෙමෙයි මෙතන අදහස් කරන්නේ මට එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා මෙතනදී nav එක ගැන nav එක හරහා navigation part එකක් add කරගෙන තියෙන pagination part එකට අදාළව nav bar එකක් ගැන නෙමෙයි මෙතන කියන්නේ ඊට පස්සේ මෙතනදී UI class pagination lg justify content center විදිහට add කරගෙන තියෙනවා ඊට පස්සේ pagination part එකට අදාළ programming part එක තමයි එතන තියෙන්නේ ඊට පස්සේ pagination part එකට අදාළ area එක close කරලා අවසානයේට main div එක සහ sub div එක close කරලා script tag එක ඇතුලේ bootstrap bundle js file එක සහ script tag එක ඇතුළේම custom js file එක මෙතන link කරගෙන තියෙනවා ඊට පස්සේ body එක close කරලා html close කරලා designing part එක අවසන් කරගෙන තියෙනවා දැන් බලමු output එක කොයි විදිහටද මේකෙදි පේන්නේ කියන එක මෙතන admin panel එකට ගිහිල්ලා selling history ගියාට පස්සේ මේ විදිහට selling history page එක display වෙනවා මෙතනදී selling history admin C shop කියලා title එක add වෙලා තියෙනවා ඊට පස්සේ මෙතන header එකක් add වෙලා තියෙනවා label එක හරිය selling history කියලා මෙතන ඊළඟ search by invoice id විදිහට text area එකක් from date to date විදිහට dates ටික add කරගන්න find report එකක් ගන්න සහ find එකට buttons දෙකක් මෙතන add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන invoice id එකට අදාළව product එකට අදාළව buyer ට අදාළව amount එකට අදාළව quantity එකට අදාළව details ටික add කරගන්න මේ විදිහට design එක හදාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන shipping buttons ඒ විදිහට මෙතන confirm order button එක click කරාට පස්සේ අපේ database එක හරහා product එක update වෙනවා packing විදිහට මේ button එක ඒ විදිහට add කරපු එක packing button එක click කරාම dispatch විදිහට ඊට පස්සේ shipping button එක ඊට පස්සේ delivered button එක අන්තිමට disable විදිහට add කරගෙන තියෙනවා මේ විදිහට තමයි designing එක කරගෙන තියෙන්නේ මෙතනදී pagination part එකට
කොටස මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. මෙතන එක පේජ් එක ඩිස්ප්ලේ වෙන්න ඕන රිසල්ට් ප්‍රමාණය සම්පූර්ණ ඩිස්ප්ලේ වෙලා. ආය ප්‍රොඩක්ට්ස් නැති නිසා මෙතනදී එක පේජ් එකයි පෙන්නන්නේ. මෙතන පේජ් එක රිසල්ට්ස් 3ක් වගේ තිබ්බනම් පේජ් දෙකකට අදාළව දෙකකට කැඩිලා මෙතන පේජිනේෂන් පාර්ට් එක ලස්සනට පෙන්නනවා. මෙතනදී රෙස්පොන්සිව් කොයි විදිහටද බැලුවොත් මෙතන අපේ ඩිසයින් එක මේ විදිහට රෙස්පොන්සිව් විදිහට ඇඩ් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මම මගේ selling history page එක responsive විදිහට design කරගෙන තියෙන්නේ. Thank you.